four types of consumer centric segmentation. මේක අපි මං අහලා තිබ්බ ප්‍රශ්නේ ඉස්සෙල්ලා. මේ කැට් එකේ මොනවද මේ segments හතර consumer types හතර මතකද? අපි ඒක මේ category management යද්දී කතා කරේ. geographical segment, මොකද්ද? geographical segment, නෑ. ඒ segmentation කියන්නේ අපි buying behavior එක ගැන කතා කරනකොටනේ. category management වල කතා කරනවා types හතරක අර product. මැඩම් අර ප්‍රයිස් සෙන්සිටිව් කස්ටමර්ස් ඒ කට්ටියද? එහෙම එකක් තියෙනවා convenience ඊළඟට ඒ කියන්නේ need based consumers ඒ ටිකද? නෑ destination customers එහෙම කියලා කට්ටියක් මතකද? core categories, ඔව් core categories හතරක් තියෙනවා. seasonal category, අන්න හරි seasonal category convenience convenience category, category destination destination category. category එකයි තව එකක් තියෙනවා routing. ඒ කියන්නේ ඒ අනුව තමයි products categorize වෙන්නේ. ඒ කියන්නේ customers category හතරක් ඉන්නවා. එකක් තමයි convenience හින්දා purchase කරන අය. එතකොට convenience හින්දා purchase කරන්නේ මොන products ද කියලා බලලා ඒවා convenient විදිහට ගන්න store layout එක හදනවා. සහ ඒවා place කරන්නේ ඒ වගේ locations වල. ඊළඟට routing එක. ඒ කියන්නේ routing එකක් විදියට හැමදාම කස්ටමර් කෙනෙක් ඇවිල්ලා එක බිත්තර හරි මොනවා හරි ගන්නවා. එතකොට ඒ වගේ routing products තියෙන sections තියෙනවා. customers ඇවිල්ලා purchase කරන. dry products ඊළඟට මොනවා හරි ඔය grains and things ඊළඟට some people purchase morning breakfast related things like Kellogg and those kind of things. මැඩම් ඕකටමද ඉම්පල්ස් බේස් කස්ටමර්ස් කියන්නේ? නෑ. ඒ මොකක්ද නෙවෙයි. impulse කියන්නේ ඒක රේස් වෙන විදිහට තමයි ගොඩක් වෙලාවට අවුට්ලට් එකක් හරි තැනක් ඒ කියන්නේ ස්ටෝර් එකක් හදන්නේ. ඒ කියන්නේ දැන් මම අර shopping needs ගැන කතා කරේ. එතකොට shopper කෙනෙක් ලිස්ට් එකෙන් බඩු ගන්නවා නම් එයා එන්නේ එයා ඩිසිෂන් එකක් අරන් මොනවද ගන්න කියලා. එයා ඒකෙන් පිට ගන්නෙ නැහැ ගොඩක් වෙලා. හැබැයි ඒ වෙලාවේ නිකන් නීඩ් එක දැනিলা ගන්න එක තමයි ඉම්පල්ස් කියන්නේ. දැන් ඔයා යනවා ෂෙල්ෆ් ඔය හිතනකො මේ යනවා කියලා මොකක් හරි මේ ඔය ඇඳුම් ගන්න කඩේකට යන්නේ ඔයා ෂර්ට් එකක් ගන්න. හැබැයි ඔයා එතෙන්ට ගියාම ඔයා දකිනවා ලස්සන ෂූස් තියනවා ඊළඟ ටයි තියනවා තව මොනවා හරි තියනවා පොඩි බබාලගේ බඩු තියනවා ලේඩීස් එතකොට තියනවා මැඩම් ඒ කියන්නේ අපි මොඩර්න් ට්‍රේඩ් කියන්නේ ප්ලෑන් එක ගහන්න ඕනේ ඒකත් ටාගට් කරලා නේද? ඒ කියන්නේ අපි රිටේල් ස්ටෝර් එකක් හරි ගන්නවා නම් රිටේල් එකක් යන්නේ ගොඩක් වෙලාට ඉම්පල්ස් කරලා ඒක ඔයාට එක හොඳම උදාහරණය තමයි අ, පොඩි ළමයින්ගේ ස්වීට්ස් තියෙන පල්ලෙහානේ ෂෙල්ෆ්ස් වල. ඔව් ඇයි ඒ? ඔව් පොඩි එක්කෙනෙක් එක්ක ගියොත් අනිවාර්යයෙන්ම චොකලට් ඊළඟට ඔය කජු වගේ දේවල් ඊළඟට ඔය මොනවාද ඔය මිල්ක් පැකට්ස් වගේ තියෙන්නේ ඒවා අර ඊළඟට ඔය මොනවා හරි මෙන්ටෝස් ඊළඟට ඔය අද ජුජුස් ඒ වගේ දේවල් තියලා තියෙන්නේ හරි කැන්ඩිස් ඒ කියන්නේ අර අනිවාර්යයෙන්ම අරයා ගිහිල්ලා අපි ගන්න වෙන දෙයක් කියන්නේ. හැබැයි අරයා ගිහිල්ලා ඒ ෂෙල්ෆ් එකේ අත දාලා කියනවා මේ જાති එකක් ඕනි කියලා. ඒ විදිය තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ. කියන්නේ දැන් ඔයාලා ඔය දැකලා ඇති ඔය කේක් වගේ සෙක්ෂන්ස් වලට හැමෝම යන්න විසිට් කරන්නේ නැහැ. හැබැයි ඔය කේක් හදන බඩු වගේ සෙක්ෂන්ස් වල සමහර වෙලාවට තියෙනවා. ඒ කියන්නේ ඒවා මේ ටොපින්ග්ස් ඊළඟට ඒවට තව දාන්න ඕන වෙන ඉන්ග්‍රේඩියන්ට්ස් ඒ වගේ දේවල් තියෙනවා. දැන් නෝමලි කේක් එකක් හදන්න ඕනේ මොනවාද කියන එක
මේ යම්කිසි අපි දන්නවනේ මොනවද ඕනේ කියලා ඒව ඇරෙන්න ඒක ඩෙකරේට් කරන අයිටම්ස් එහෙම සෑහෙන්න තියෙනවා. ඒකෙන් කරන්නේ දැන් මම එහෙම ගියොත් එහෙම දැන් ඒ බඩු ටික මේ වගේ දේකුත් තියෙනවානේ. ඒක ලස්සන වෙයි කියලා සමහරවිට ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් මේ ස්ට්‍රැටජිස් යූස් කරනවා මේ මොඩර්න් ට්‍රේඩ්. ඒක තමයි මේ කැටගරි මැනේජ්මන්ට් කියන එක හරි. ඒ කියන්නේ ඒක ප්ලේස්මන්ට් එකත් එක්ක තමයි යන්නේ. ගොඩක් වෙලාට ඔයාලා බලන්න ගිහිල්ලා සුපර් මාකට් එකක බඩු ප්ලේස් කරන විදිය ඒ කියන්නේ කස්ටමර්ට ඒ යන ප්‍රොඩක්ට්ස් ටික ඇරෙන්න තව ඇඩිෂනල් ප්‍රොඩක්ට් එක තුනක් ගන්න විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකයි ඒ රිලේට් කරලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි ඒ ගන්න එකට වඩා දේවල් ගන්නවා. ඒකයි අර මේ මොඩර්න් ට්‍රේඩ් එකේ ට්‍රැඩිෂනල් ට්‍රේඩ් එකේ අතර වෙනස. දැන් අපි සිල්ලර කඩේකට ගියොත් අපි යන්නේ ඒ ටාගට් එකෙන්මයි ඒකේ හොයන්න බෑ. ඒ තියෙන එක අරන් එන ඕන කරන. හැබැයි අතෙන්ට ගියාම අර වෙරයිටි ඔක්කො ඩිස්ප්ලේ එකත් එක්ක ඒ කලර්ස් ඒව ඔක්කොමත් එක්ක කස්ටමර්ස්ලාගේ ඇට්‍රැක්ට් වෙනවා. සහ මේ අනිත් එක දැන් අර ඔයාලා අන්තිම ප්‍රසන්ටේෂන් එක බලන්න ඒක කතා කරනවා ලයිෆ් ස්ටයිල් කියලා. ඒ කියන්නේ ඒ මොඩර්න් ට්‍රේඩ් වලින් ලයිෆ් ස්ටයිල් චේන්ජ් එකක් කරන. ඒ කියන්නේ දැන් ඔය වන් ගෝල් පේස් ඊළඟට මෙතන හයි ලෙවල් එකේ තියෙන ඒ ලොකේෂන් එක ඒවා ඊළඟට කොහෙද බම්බලපිටියේ තියෙන පරණම එක මට මතක නැහැ නම. ඒක ක්‍රෙස් කෑට් ඒ වගේ දේවල් වල ඒ කියන්නේ ඒක ලයිෆ් ස්ටයිල් එකක්. අපි එතෙන්ට ගිහිල්ලා කතා කරලා කොෆි එකක් බීලා ඊළඟට ඇත්තටම ගොඩක් වෙලාට වින්ඩෝ ෂොපින් කල්චර් එකක් එකක් වගේ තමයි නේ. යන්නේ. ආ කල්චර් එකක් වගේ. ඒ කියන්නේ ඒක දැන් ඔය වන් ගෝල් ෆේස් ගත්තොත් එහෙම ඇත්තටම අපි එතන යන්නේ වැඩියම කන්නනේ. ඒ වුණාට ඉන්න ගමන් අර වින්ඩෝ shopping කරන වෙලාවේ මොකක් හරි දැක්කොත් ඇත්තටම ගන්නවා. ඒකේ හැබැයි ටාගට් කස්ටමර්ස් ඔඩියන්ස් එකට වඩා කස්ටමර්ස්ලා එනවා. ඒ කියන්නේ ලංකාවේ එහෙම ලොකේෂන්ස් නැති හින්දා. ඒ විදිහට තමයි ඔය හදන්නේ. ඒ කියන්නේ ඇඳුම් තියෙන තැන්වල කොහොමද ඇඳුම් තියෙන තැනම තියෙනවා මොනවා හරි තව ඇක්සසරිස් තියෙන ඒවා. ඊළඟට මේකප් ඒ වගේ එක අයිටම්ස් තියෙනවා ගොඩාක් ඒ වටේ කඩවල් ප්ලේස් කරන්නෙත් එහෙමයි. ඉතින් සුපර් මාකට් එකකත් ඒ කැටගරි ප්ලේස් කරන්න එහෙමයි. ඊළඟට මේ මං අන්තිමට එන්නේ ඩෙස්ටිනේෂන් ගෲප් එකට මේ සීසනල් ඒවා නම් දන්නවා සීසන් එකට එන්නේ. ඒ ඩෙස්ටිනේෂන්ස් කියලා කියන්නේ හැම සුපර් මාකට් එකකම මැජොරිටි බැලුවාම ඒගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් තියෙනවා. දැන් ආපිකෝ එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක ඒගොල්ලන්ට රෙපියුටේෂන් එකක් තියෙනවා ප්ලාස්ටික් ප්‍රොඩක්ට්ස් වලට. එතකොට සහ ඒගොල්ලන්ගේ සමහර ග්‍රීන් ප්‍රොඩක්ට්ස් ෆ්‍රෙෂ් ගොඩාක් ඒ වගේ. ඊළඟට කීල්ස් වල තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රයිවට් ලේබල් බ්‍රෑන්ඩ්ස් සෙට් එකක් තියෙනවා. සහ ඒගොල්ලන්ගේ අයිස්ක්‍රීම් සහ මේ ජොන් කීල්ස් වලින් සප්ලයි කරන ප්‍රොඩක්ට් සෙට් ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට කාගේස් වල වෙනම. ඒ කියන්නේ හැම අපි ස්ට්‍රැටජිකලි ඉවැලුවේට් දැන් අපි දකින්නේ ඔක්කොම එකම වගේ ප්‍රොඩක්ට්ස් තමයි සුපර් මාකට්ස් වල තියෙන්නේ. but most of the time there are categories of the products which are available sometimes only in those supermarkets or sometimes that they have competitive advantage of those products. ඒක හින්දා ඒගොල්ලෝ ඒවා ප්ලේස් කරන විදි වෙනස්. ඒ කියන්නේ ඒවා ප්ලේස් කරන්නේ ඒගොල්ලෝ අර සුපර් මාකට් එකේ කෙලින්ම ගිහිල්ලා බඩු අරන් එන්න නෙමෙයි. ඒක ප්ලේස් කරන්නේ කස්ටමර්ට රවුමක් ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා බලලා ගන්න තමයි. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා මේ අර one example මේ අපි ගිය වෙලාවේ මම ඔබ්සර්ව් කරේ මොනවද මේ Red Bull අර ලොකු ෆීස එකක් තියෙනවා ඒ ආපිකෝ එකේ හරියටම මැද කියන්නේ ඒ කියන්නේ මුලත් නෙමෙයි මැද. එතකොට කස්ටමර්
ගිහිල්ලා වටයක් ගිහිල්ලා මැද්දට ආවහම තමයි එයා රෙඩ් බුල් එකක් ගන්නවා නම් එයාට එන්න වෙන්නේ. එයා එතකොට පහු කරන් යන සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා. එයා ඒකත් එක්ක පර්චේස් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි හදන්නේ. සමහර තැන්වල පාන් දැන් ඔය කීස් එකේ ඒගොල්ලන්ගේ කැෆටේරියා එක ප්ලේස් කරන විදිහ බලන්න. ඒක කෙලින්ම පළවෙනියටම ප්ලේස් කරන්න පුළුවන් ඒගොල්ලන්ට නෑ. ඒගොල්ලෝ ප්ලේස් කරලා තියෙන්නේ අර මීට් ඒ වගේ අවසානට වගේ. පීසස් අන්තිමට තියෙන්නේ. ඒකට හේතුව ඒක තමයි ඒගොල්ලන්ගේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක දෙන තැන. එතකොට ඒක බලන්න දැන් යන්නේ මොනවා හරි කීස් එකෙන් කන්න. හැබැයි එතකොට මගදී මතක් වෙනවා මේ ප්‍රොඩක්ට්ස් ටික අපේ ගෙදර නෑනේ කියලා. ඊට පස්සේ ඒ ටික පර්චේස් කරනවා. පොඩි එහෙම ගියොත් ටක් ගාලා අරකට හැම. ඒ කියන්නේ ඒ විදිහට තමයි හදන්නේ. ඒක තමයි මේ ඩෙස්ටිනේෂන් කියන කොන්සෙප්ට් එකේ තියෙන්නේ. ඒක මතක තියාගන්න ඔය ඔයාලට මේවා මේ ඇත්තටම ප්‍රැක්ටිකලි මතක තියාගන්න මේ කොන්සෙප්ට් එක මතක තියාගත්තාම බලනකොට තේරෙනවා මෙහෙමයි කියලා. අර ඉම්පල්සිව් එකේ තව එකක් තියෙනවා කම්පල්සිව් බයින් බිහේවියර් කියලා. ඒක මම හිතන්නේ මම රිසර්ච් එක කරේ මගේ අන්ඩර්ග්‍රැජුවේට් එක 2009 ඒ කාලේ මගේ සුපර්වයිසර් කිව්වේ ලංකාවේ කම්පල්සිව් බයින් බිහේවියර් කියලා එකක් නැහැ කියලා. හැබැයි දැන් මේ වෙනකොට කම්පල්සිව් බයින් බිහේවියර් in ශ්‍රී ලංකා ඒක වල්නරබල් සයිඩ් එකෙත් තියෙනවා. ඒ කියන්නේ ඔයාලටත් ඇති එහෙම ටෙම්ප්ටේෂන් සමහර ඒ කියන්නේ තියෙන ස්ට්‍රෙසර්ස් ඊළඟ ලයිෆ් ස්ටයිල් එක ඒවත් එක්ක some consumptions are going beyond the control of the customer and ඒවා addictions වෙනවා. ඒවා නිකන් අර මොනවද ඔය මේ ඇල්කොහොල් ඒවට ඇඩික්ෂන්ස් වගේ තමයි. එතකොට some කියන්නේ ෆාස්ට් ෆුඩ් like කස්ටමර්ස්ලා ඉන්නවා කියන්නේ දැන් කස්ටමර්ස් නෙමෙයි ඔයාලා වගේ කියන්නේ ස්ටඩි කරන යුනිවර්සිටි ළමයි ඉන්නවා. හැමදාම රැයට කන්නේ මැගි නූඩ්ල්ස් එකක්. ඒක හෙල්ත් එකට හොඳ නෑනේ. ඒක ඇඩික්ෂන් එකක් වෙලා. ඊළඟට සමහර ෂෝට් ඊට්ස් තියෙනවානේ ෂෝට් ඊට්ස් කියන්නේ ඔය බැදපු රටකචු ඒ වගේ දේවල් ඒවා ඊළඟට ස්වීට්ස් ඒවා ඊට පස්සේ ඒක කියන්නේ ඒක නැතුව ඒගොල්ලන්ට කියන්නේ ඉන්න බෑ සමහරවිට කොෆි ඊළඟට ඔය රෙඩ් බුල් වගේ දේවල් ඒවා එහෙම ඒ කියන්නේ ඒක තමන්ට හාම් වෙන තත්ත්වෙටම යන බයින් බිහේවියර් එකක් තමයි කම්පල්සිව් බයින් බිහේවියර්. ඒකත් සුපර් මාකට්ස් සහ රිටේල් ස්ටෝර්ස් වලින් එන්කරේජ් වෙනවා. ඒ කියන්නේ මේ ඒරියා එක සෑහෙන්න හොඳයි. ඔයාලගේ ෆයිනල් රිසර්ච් ඒරියා එකට හිතනවා නම් අනාගතේ රිටේල් සයිඩ් එකේ වර්ක් කරන්න එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා නම් මේක ගොඩාක් හොඳ ඒරියා එකක්. ඔයගලන්ට කන්සියුමර් බිහේවියර් සහ ඒ කියන්නේ ඒකයි මැඩම් ඕන් බ්‍රෑන්ඩ් එකක් කරනකොට මේක සෑහෙන වැදගත් මේ නොලෙජ් එක මට. ඔව් එහෙම එකකුත් තියෙනවා. ඉතින් අර අපේ එහෙම ඕන් බ්‍රෑන්ඩ් ට්‍රෙන්ඩ් එකක් මම කියන්නේ නෑ කියලා තියෙනවා. ඒ වුණාට ටිකක් අඩුයිනේ. ඒ හින්දා මම ඒක ගැන කතා කරන්න ගියේ නෑ. ඒ කියන්නේ දැන් ඔයාගේ ඔය කොෆි එක තියෙන ප්ලේස් කරන ඔයා සුපර් මාකට් එකට දානවා ප්ලේස් කරන තැන ගැන හොඳට ස්ටඩි කරන්න සහ ඒක කොස්ට් එකත් එක්ක කම්පෙයාර් කරන්න. කොයි වෙලාවක රිසර්ච් එක මත තමයි නේද මැඩම් ඔක්කොම තියෙන්නේ බ්‍රෑන්ඩ් රිසර්ච් එකත් එක්ක. ඒ කියන්නේ හැම වෙලේම දැන් අපේ ලංකාවේ ඔන්ටර්ප්‍රිනියර්ෂිප් ෆේල් වෙන්නේ මේ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් එක කියන තැන. රිස්ක් එක ගන්න ඕන තරම් අය ඉන්නවා. අර ඒ බිස්නසස් කඩා වැටෙන්නේ ෆයිනෑන්ෂල් නොලෙජ් එක අඩුකම හින්දා. ඒ කියන්නේ කොහොමද ෆයිනෑන්ස් මැනේජ් කරන්න කියන එක. ඔකට කියන්නේ ෆයිනෑන්ස් ලිටරසි කියන එක. ඒකත් එක්ක තමයි ෆේලියර් එක එන්නේ. හැම වෙලේම ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරනකොට අපි මාකටිං සයිඩ් එකේ අය ගොඩාක් ලොන්ච් කරනකොට ගොඩාක් බූස්ට් කරනවා මාකටිං. හැබැයි ඉස්සෙල්ලා බලන්න ඕනේ ඒ බූස්ට් කරන එක ඇතිද කියන එක සහ ඒ මගේ තියෙන ඉන්වෙස්ට්මන්ට් එක අනුවද ඒ බූස්ටිං එක වෙන්නේ කියන එක. මොකද ප්‍රොඩක්ට් එකක් කොච්චර ක්වොලිටි වුණත් ඒකේ කොස්ට් එක වැඩි නම් ලංකාවේ කස්ටමර්ස් ටිකක් ගන්න කැමති නෑ. ඒ හින්දා හරියට ටාගට් ඔඩියන්ස් ඒ කියන්නේ අනිත් එක ලක්සරි කියන එකත් අපි පොසිෂන් කරන්න එපා ලක්සරි කියලා. එතකොට
ඒ පොසිෂනින් එකයි කොස්ටිං එකයි හරියට කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි ප්‍රොඩක්ට් එකක් අපිට හරියට මේ ටික ලොන්ග් ටර්ම් සස්ටේනබිලිටි විදිහට මේ මාකට් එකට දෙන්න පුළුවන්. ඒ හින්දා හැම වෙලෙම අලුත් එහෙම අදහසක් තියෙනවා නම් අපේ ඉන්න කට්ටිය ගැන සහ ඔය ඕතන YouTube තියෙනවනේ දැන් අපේ අ, ජපුර ගත්තොත් එහෙම මම ජපුරෙන්නේ පර්ස් අවුට්. එතකොට අපේ ඉන්නවා ගොඩක් අය. අර කොස්මල්ලි ඊළඟට ඔය රාල කියලා බ්‍රෑන්ඩ් එකක් යනවා මේ අර කිතුල් ඒ වගේ ගොඩක් මැඩම් අය අපිට ඉන්නවා. ඒගොල්ලෝ කරගන්න පොඩ්ඩක් ඈ? අපිට කියන්නේ පොඩක් නොලෙජ් එක ෂෙයා කරගන්න අපිට හැම මොකුත් ගෲප් එකක් වගේ හදාගන්න බැරි වේද මැඩම් මේ සයිඩ් එකට පුළුවන් යුනිවර්සිටි පුළුවන්. එක තුල. යුනිවර්සිටි එකේ තියෙනවා. ඔයා දන්නවනේ ජනක සර් මේ OS ඩිපාර්ට්මන්ට් එකේ ડોක්ටර් ජනක හිංකෙන්ද? ඔව් එයාගේ ඔව්. තියෙනවා අපේ තියෙනවා සෙස් මේ EDC යුනිට් කියලා entrepreneurship development යුනිට් එක. අපේ ෆැකල්ටි මං ඕන නම්බර් එක දෙන්නම් සර්ත් එක කතා කරලා ඒකේ ගෲප් එකකුත් ඉන්නවා. ඒකේ ගොඩක් ඔය knowledge sharing sessions යනවා. සහ මේ ළඟදිත් අපි එකක් දෙකක් කරා. මේ මන් දන්නේ ඒක මේ අවුට්ද කියලා. අපි good market එකයි තුරු තුරු.lk ගෙනල්ලා මේ අයිකොම් එකට එකක් කරා. මේ ඒ වගේ ඊළඟට මේ භාතිය සන්තෝෂ් ඒක නම් ඇති මං හිතන ඒක නම් පබ්ලිෂ් වෙයි ළඟදී. ඔය මිස්ටර් උදේන ඊළඟට කවුද අර වෙල්කම එයා ඊළඟට ඒ වගේ කට්ටියක් ගෙනල්ලා තව ෆෝරම් එකක් ගියා. ඒ වගේ ගොඩක් යනවා. මේ හැබැයි ඒකෙන් ඔන්ටර්ප්‍රිනර්ස්ලා ගේ ලිස්ට් එකකුත් ගත්තා. මේ ඔයාටත් උනා මම නම්බර් එක දෙන්නම් මම පොඩි මැසේජ් එකක් දාලා මම නම්බර් එක එවන්නම් මේ ඒ යුනිට් එකේ යන ඒවෙන් අහගන්න. එතකොට මේ ගවර්න්මන්ට් සපෝට් ඒ වගේ දේවල් වලට සර්ට කන්ටැක්ට්ස් තියෙනවා. මේ ඔය නේඩා වගේ නේඩා එකත් එක්කත් අපේ MOU එකකුත් තියෙනවා. ඒ හින්දා හරි මේ ඔයා පොඩ්ඩක් මට දාන්නකෝ මම සර්ට කතා කරලා කියන්න. එතකොට එහෙම අව්‍යානස් සෙෂන්ස් යනවා අපේ. හරි හරි. මම ඊළඟ මැඩම්ට මෙසේජ් එකක් දාන්න. හා ඊළඟට මේ key pillars of modern trade. key pillars කිව්වහම modern trade එකේ pillars ඇත්තරම හතරක් තියෙනවා. ඔයාලා කියන්නේ අපි පළවෙනියටම identify කරන්න ඕනේ right shoppers and missions. ඒ කියන්නේ කවුද හරි කස්ටමර් එයාලගේ මිෂන් එක. එයාගේ ළඟ පර්පස් එක මොකක්ද කියලා එක. ඒක තමයි ෆස්ට්. ඒ කියන්නේ identifying the correct target audience and their needs and purposes. Second එක තමයි store experience. How that the arrangement of the layout, lighting, product displays, shelf displays, ඊළඟට counter, how many number of counters and the staff ඒ දේවල්. ඊළඟට right products and placing them at right place. ඒක ඊළඟට value creation. මේක ඔයාලට පළවෙනි ඩේ ස්කූල් එකේදීත් කරා ඊළඟට අන්තිම ඩේ ස්කූල් එකේදීත් මිස්ටර් පේෂලා කරා මේ ටික. මම හිතන්නේ ඒ ලෙක්චර් එකට ආවේ නෑ ගොඩක් අය. ඊළඟට අන්තිම එක explain the category management with the suitable example. category management කියන්නේ මොකක්ද? concept එක. මොකක්ද category management කියලා කියන්නේ? අපි දැන් ගොඩක් ඒ ගැන කතා කළා. category management කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මැඩම් මාකට් ෂෙයා එකට අනුව ඒ කියන්නේ සෙල්ස් වල ප්‍රොඩක්ට් තියෙන එක නේද සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ස්ටෝර් කරන්න වගේ අයිඩියා එකක් මැඩම් කියන්නේ ෆ්‍රෙන්ඩ්. නෑ නෑ. අනිත් අය කොහොමද දන්නේ idea එක? රිද්මි ඉන්නවද? දුලක්ෂ හිටියා නේද? මෙහෙමයි දැන් කැටගරි මැනේජ්මන්ට් එක ගත්තාම දැන් නමින්ම තේරෙනවනේ. ඒ කියන්නේ මොනවා හරි කැටගරයිස් කරන විදිහක් කියන එක. ඊට පස්සේ මැනේජ්මන්ට් කියන එක හැම වෙලෙම ප්‍රොසෙස් එකක්.
එතකොට this is a kind of a process in a which is happening in a retail store. So from purchasing the items from the store, then they will keep them in the warehouse. Then there's a process of issuing them, and you can see the categories based on the maybe based on the needs of the customers. They may categorize the products, or sometimes with the supplier, then the value, uh, and sometimes if there are no options like pharmaceuticals, there's a separate division for that. Then can you remember in Keels also they showed some different departments they have inside the මේ සුපර් මාකට්. ඒකෙන් පෙන්නන්නේ ඒ කියන්නේ එක එක ඒ කියන්නේ ගොඩාක් වෙලාට arrangements වෙන්නේ based on the customer needs and what they seek. Based on that, and with the similar things like if it is beverages in one that the plano has or the shelf range of shelves they have arranged for that, allocated for that. So likewise you can explain. ඊළඟට අර මේකෙදී අර question අපි ඉස්සෙල්ලා කතා කරපු ටික relate කරන්න පුළුවන්. There are destination category of products, convenience category of the products. um, ඒ වගේ අර කැටගරිස් හතර ගැනත් මේකෙදී කතා කරන්න පුළුවන්. කැටගරි මැනේජ්මන්ට් කියන්නේ very important part එක. බාන්න එක මම හිතන්නේ මම මේ කළා මේ ඇඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ කැටගරි මැනේජර්ස්ලා ගොඩක් වෙලාවට මර්චන්ඩයිසර්ස්ලා කියලා තමයි identify කරන්නේ. They always look after those categories. මේක තියෙනවා මේ ඔය multinationals companies වල branding යටතේ category managers ඉන්නවා. ඊළඟට මේ හොඳම උදාහරණේ මංචි කියන කම්පැනි එකේ මේ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩින් කරන අය ගොඩක් වෙලාවට මේ කැටගරි මැනේජ්මන්ට් කියන එක හොඳටම කරන කම්පැනි එක තමයි මංචි කියලා කියන්නේ. මේ ඇරෙන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මෙච්චරයි මම ඩිසයිඩ් කරේ ඩිස්කස් කරන්න මේ අදාළ මේකට අදාළ රේන්ජස් වල ප්‍රශ්න විශේෂයෙන්ම අන්තිම ප්‍රසන්ට් මේ ඩේ ස්කූල් දෙකේ කන්ටෙන්ට් එක මම කියන්නේ මේ අනිත් ඒවාට ටෙස්ට් වෙන්නේ නැහැ කියලා ඒක ගැන ගොඩාක් හොඳට බලන්න. ඒ කියන්නේ මොකද ඒක ඒ එක්ස්පර්ටයිස් එක තියෙන ප්‍රැක්ටිකලි ඒ දේවල් කරපු සහ කරන දෙන්නෙක් තමයි ඒ දෙක ඉගැන්නුවේ. සහ කැටගරි මැනේජ්මන්ට් ඊළඟට අර තියරිස් ගැන චුට්ටක් හොඳට ස්ටඩි කරලා එන්න එක්සෑම් එකට මේ අපි මේ මොඩර්න් ට්‍රේඩ් වලින් අන්තිමට හම්බෙන දවසේ ඉඳන් කොහොමද අසයින්මන්ට් එක කරාද? ඇසයින්මන්ට් එක කරා මැඩම්. අර ඒකේ ගෲප් එක මොකද්ද මැඩම් අන්තිමට මේක සබ්මිට් කරන්න මේ තාම නෑ ඒක ඕපන් වෙලා තියෙන බලන්නකෝ ඕපන් කරලා තියෙන. හරි හරි මැඩම්. ඒකේ කරන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ දැන් තුන් දෙනෙක් උත්තර තුනක්නේ දීලා තියෙන්නේ. මම ඔව් දැන් මැඩම්. දැක්ක සිමිලර් ආන්සර්ස්. ඔව් ඒකේ එයාලා ඇයි ඒක කරේ? ඒ කියන්නේ එයාලා දැන් ඒ දුන්න උත්තරේ ඇරෙන්න දැන් ඔයාලට කම්පෙයාර් කරන්න බලන්න එයාගේ උත්තරේ මොකක්ද? අනිත් දෙන්නගේ උත්තරේ එක කියලා. එතකොට ඔයාගේ උත්තරේ නැති අනිත් දෙන්නා කියපු දේවල් මොනවාද කියලා නිකන් මෙන්ෂන් කරන්න තමයි මම ඒකේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට එතනින් තව නොලෙජ් එකක් ඇඩ් කරන්න තමයි මම ඒ පොයින්ට් එක දාලා තියෙන්නේ. දුලක්ෂි දැම්මද වගේ ආන්සර් එක මම දැක්ක දාලා තියෙනවා. මම හිතා මధుරාංගි කියන නමකින් නේද ඉන්නේ? මදුෂිකා මිස්. මధుශිකානේ. ඔයාගේ ගෲප් එකේ දෙන්න ඉන්නේ නේ? ඔව් මිස්. ඒකේ මේ අර ග්‍රේඩ් කියන එකේ මට එදා සබ්මිට් කරන්න බැරි නිසා එතෙන්ට දාලා තියෙන්නේ. ග්‍රේඩ් කියන තැනට ඔයා ගිහින් බලන්න මම ඒක ඕපන් කරලා තියෙන්නේ. හැබැයි ඔයාගේ ආන්සර් එක තිබ්බම මම දැක්කා. මම අද උදේ චෙක් කරනකොට තිබ්බා ආන්සර් එක. මම සබ්මිට් කරා මැඩම් කොහොම හරි දැන් අර කියන ෆේස් එක නම් ඕපන් වෙලා නෑ තාම මට. ගිහින් බලන්න දැන් යන්න පුළුවන්ද? ඔව්. දැන් ගිහින් බලන්නකෝ ඕපන් වෙලා නැද්ද කියලා. මම ඕපන් කරලානේ තියෙන්නේ. 6 තමයි ඕපන් වෙලා නැතුව තිබ්බේ. මම ඒක දැන් ඕපන්. දැන් කියන්නේ මම උදේ ඕපන් කරාද?
ඔයාගේ ආන්සර් එක පේන්නේ නැද්ද? මැඩම් මෙතෙන්ට දැන් මං ආයි දාන්න ඕනේද ඒක අප්ලෝඩ් කරන්න ඕනේද? ඔව් එතෙන්ට දාන්නේ උත්තරේ. කොපි පේස්ට් එකක් අත. සබ්මිෂන් කන්ටෙන්ට් කියන තැනටනේ. ඔව් පාර්ට් 2 එකට සබ්මිට් කරන්න. පාර්ට් 2 කියලා දාලා සබ්මිට් කරන්න. ඒ ආන්සර් එක කොපි පේස්ට් කරන්න ඉච්චරයි. එතකොට මැඩම් අර කලින් එක කලින් එක ඕකේ. කලින් එක තියෙනවනේ. මොකක්ද ඔයාගේ තියෙනවද? නම තියෙන්නේ? ඈ? මැඩම් වෙන ලියද්දි පාර්ට් 2 කියලා එකක් නම් ඕපන් වෙලා නැහැ නෑ නෑ කොහෙවත්. පාර්ට් 2 එකක් ඕපන් නෑ. සේම් එකේ ඇතුළට දාන්න විතරේදී. ඒ කියන්නේ ඔයා අනිත් අයත් එක්ක කතා කරලා ඔයාට එනවනේ මගේ උත්තරෙත් එක්ට වඩා වෙනස් උත්තරයක් ඒගොල්ලෝ ලියලා තියෙනවනම් ඒක දාන්න. සිමිලර් එකක් තියෙනවා නම් මෙයාගේ මගේ එකේ උත්තරේ මේක මෙයාගේ එකෙත් මේක කියලා තියෙන්නේ කියලා දාන්න විතරයි තියෙන්නේ. ඔක මහා ලොකු දෙයක් නෑ. ඒකම තමයි ආයි අලුත් එකක් ඕපන් කරන්නේ. මං කියන එක තේරුණාද දන්නේ. තිරංජේ තේරුණාද? ඔව් මැඩම් තේර ඒ කියන්නේ ආයි අලුතෙන් එකක් ඕපන් වෙන්නේ නැහැ පුතා. ඒකටමයි දාන්න ඕනේ. නැත්නම් මට ඉවලුවේට් කරනකොට මේ ආයි තව එකකට යන්න ඕන හින්දා මට අර එතකොට උත්තර තුනම පේනවා ඒකත් එක්ක ඔයාගේ අනිත් උත්තරේ බලා ගන්න මට ලේසි හින්දා තමයි මම ඒකම ඕපන් කරේ. එතකොට මැඩම් අපි දැන් කලින් දැන වර්ඩ් එකක්නේ ආයිත් වර්ඩ් එකක්මද දාන්න ඕනේ. ඔයාගේ වර්ඩ් එකක් දාලා තියෙන අනිත් අය නම් දාලා තියෙන්නේ කොපි පේස්ට් කරලා එකට. වර්ඩ් එකක් නෙමෙයි. ඔයා මොන ගෲප් එකේද පුතේ? මම දැන් 2 එකේ. 2 එකේ? ඔව්. දුලක්ෂිත් ගෲප් 2ද? ඔව් ඔව් මැඩම් අපි දෙන්නම එකම ගෲප් එකේ. ඒතර ඔය දෙන්න විතරද වැඩ කරන්නේ මම දැක්ක. අපි දෙන්න විතරයි දාලා තිබ්බේ. දැන් පස්සේ තව මේ ළමයි දෙන්නෙක් ඇඩ් වුණා. දෙවෙනි පාර්ට් එක කරන්න ඔව් කොහොමද එතකොට ඒගොල්ලෝ අහන්නේ? සබ්මිට් කරලා තිබ්බේ නැහැ. ඒගොල්ලෝ ඊයේ තමයි ඇඩ් වුනේ මම. එක්කෙනෙක් කරා කියලා කිව්වා හැබැයි නේ. ෆසීල් කියන කෙනා. ඔව්නේ. තව එක්කෙනෙක් ඉන්නවා එයා මේ කරන ගෲප් එකට දැම්ම කොහොම හරි සබ්මිට් කරලා තිබ්බේ නැහැ 30 වෙනිදා. මදුෂිකා කියන්නේ දුලක්ෂි නේද? දුලක්ෂිව දාලා නැහනේ. ඔව් මැඩම්. මගේ එකේ එතෙන්ට දාන්න බැරි නිසා තමයි මම අර ක්‍රෙඩිට්ස් කියන තැනට දැම්මේ මැඩම්. දැන් කලින් මෙතෙන්ට මේ මගේ දාන්න පුතා ආන්සර් දැන් පෙන්නනවනේ. කලින් පෙන්වුවේ නෑ මැඩම්. මේ දැන් නම් හරි. පද්ම කුමාර කියලා එක්කෙනෙක් ඉන්නවා තාම. එයාද අනිත් එක්කෙනා එයාත් දාලා නැහැ. මම දැක්කේ මේ ගෲප් උදේ එකේ විතර මම හිතන අනිත් අය ඔක්කොම වගේ දාලා වගේ මම දැක්කේ. ඒ ඔය අය ගෲප් එකේ තව ගෲප් එකකයි විතරයි ළමයි හිටියේ නැත්තේ අනිත් ඔක්කොමල්ලා මම දැක්ක දාලා තියෙනවා. උත්තරේ. ඉවලුවේට් කරන්න ගියේ නෑ. හැබැයි මම දැක්ක chat GTP contents තියෙනවා. ඔයාලගේ ආන්සර් එකක් දාන්න. මේ
එක වගේ ආන්සර්ස් ටයිටල්ස් තියෙනවා. එතකොට ඉතින් ලකුණු දෙන්න බෑ. ඒකයි මං එන්කරේජ් කරන්නේ නැත්තේ chat GTP. ඔක මං ආලා තියෙන එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරන්න කියලානේ. එතකොට තමන්ගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරනවා නම් ලොකු දෙයක්. ඒකයි එතකොට ඔයාලට තියෙනවා ඔයාලගේ එකයි අනිත් අයගේ එකයි අතර වෙනසක්. නැත්තම් ඉතින් chat GTP එකෙන් දෙන්නේ එයාගේ ආන්සර් එකනේ. ඉතින් ඒක ටයිප් කරාම ඒ ඔක්කොම ආන්සර්ස් එකයි. මම දැක්ක එක ළමෙක් මම ඔක්කොම ගියේ නෑ මට මතක නෑ ගෲප් එක අන්න එක්කෙනෙක් ලියලා තිබ්බා මේ මම මෙහෙම ගියා එහෙම ඔක්කොම විස්තර දාලා. ඒක නම් මේ හොඳ උත්තරයක්. එහෙම කරන්න එපා මොඩිෆයි කරන්න පුළුවන් හෙට වෙනකන්. එහෙනම් ඕගොල්ලන්ගේ කන්ටෙන්ට්ස් දාන්න යාළුවන්ටත් කියන්න එන්කරේජ් කරන්නේ නැහැ මං chat GTP කන්ටෙන්ට්ස්. ඒකට හේතුව ඔය ඔයගොල්ලෝ ක්‍රියේටිවිටි ඕවා ගැන කතා කරනකොට ඒවත් දැන් තියෙන එකත් නැති වෙලා යනවා. ඕවෙන් ගිහලා උත්තරේ හොයනවා. ඒක පුළුවන් උත්තරේ හොයන්න ස්ට්‍රැටජික් විදිහට ඒක යූස් කරාම අපිත් යූස් කරනවා. හැබැයි මේ බ්ලයින්ඩ්ලි ඒකේ තියෙන ඒවා කොපි පේස්ට් කරන්නේ නැහැ. හරි නේද? එහෙනම් අපි වයින්ඩ් අප් කරමු. මේ හෙට 8 වෙන්න කලින් දාන්න මේක ඔටෝමැටිකලි ක්ලෝස් වෙනවා. හොඳේ. මම ඔය අර ඔයාලගේ අර මාකටිං රිසර්ච් අසයින්මන්ට් එක අද තියෙන හින්දා තමයි මම එක්ස්ටෙන්ඩ් කරලා දුන්නේ. සහ මම 8 වෙනිදාට ලකුණු දෙන්න ඕනේ. ඒකින්ද මේ 8 6 වෙනිදාන් පස්සේ මම එක්ස්ටෙන්ඩ් කරන්නෙත් නෑ හොඳේ. හරි නේද එහෙනම්? අපි වයින්ඩ් අප් කරමු. thank you so much. thank thank you you ma'am. මේ තිරංජය තුලක්ෂී රිද්මි හිටියටයි ඉන්ටරැක්ටිව් විදියට මේ ඩිස්කෂන් එක කරන්න උදව් කරාට. නැත්තම් මේ ඇත්තටම මේ රිවිෂන් එකක් වැඩක් නැහැ කතා කරන්න නැතුව. ඒක මම හරියට ඇප්‍රීෂিয়েට් කරනවා. thank you so much. thank you madam